අද අපි කතා කරන්න යන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන තාක්ෂණය භාවිතා කරලා නිර්මාණය කරපු බොහෝ දෙනෙක් තවමත් අහල නැති අමුතු AI උපකරණ කිහිපයක් ගැනයි. ChatGPT, රෝබොට්ස්, AI ඇසිස්ටන්ස් වගේ දේවල් ගැන අපි හැමෝම දන්නවා. ඒත් ලෝකයේ විවිධ සමාගම් නිර්මාණය කරපු ඇත්තටම වෙළඳ පොලේ තිබෙන සහ භාවිතාවන AI ගැජට්ස් කිහිපයක් තියෙනවා. සමහර ඒවා ඔබට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකින් ආපු දේවල් වගේම පේන්න පුළුවන්. අපි දැන්ගේ අමුතු AI උපකරණ 10ක් ගැන බලමු. Rabbit R1 2024දී විශාල අවධානයක් දිනාගත් AI උපකරණයක් තමයි Rabbit R1. මේක සාමාන්‍ය ස්මාර්ට්ෆෝන් එකක් නෙවෙයි. පොඩි ඔරෙන්ජ් පාට handheld device එකක්. ඔබට මට Uber එකක් ගෙන්වන්න හෝ මට හෙටට ෆ්ලයිට් එකක් හොයලා දෙන්න කියලා කියන්න පුළුවන්. AI එක ඔබ වෙනුවෙන් apps භාවිතා කරලා ඒ කාර්යයන් කරන්න උත්සාහ කරනවා. ස්ක්‍රීන් එක පොඩි වුණත් AI ඇසිස්ටන්ට් එකක් වගේ වැඩ කරන එක තමයි මේකේ විශේෂත්වය. Limitless Pendant මේක නෙක්ලස් එකක් වගේ පෙනෙන AI ගැජට් එකක්. ඔබ දවස පුරා කරන සංවාද රෙකෝඩ් කරගෙන AI එක මගින් සමරයිස් කරනවා. ඔබට මම ඊයේ මීටිං එකේ කතා කරපු දේ මොනවද කියලා අහන්න පුළුවන්. ඒකට AI එක පිළිතුරු දෙන්න උත්සාහ කරනවා. මේ වැඩිපුරම ප්‍රොඩක්ටිවිටි ටූල් එකක් ලෙස භාවිතා කරනවා. Cloud Note සාමාන්‍ය වොයිස් රෙකෝඩර් එකක් වගේ පෙනුනත් මේක AI powered device එකක්. මීටිං, ලෙක්චර් හෝ ඉන්ටර්විව් එකක් රෙකෝඩ් කළාම AI එක ඒක ටෙක්ස්ට් බවට පත් කරනවා. ඊට පස්සේ සමරි එකකුත් හදලා දෙනවා. ස්ටූඩන්ට් සහ ජර්නලිස්ට්ස් අතර මේ ඩිවයිස් එක ජනප්‍රිය වෙමින් පවතිනවා. ෆ්‍රෙන්ඩ් කියන්නේ AI කම්පැනියන් ඩිවයිස් එකක්. මේක නෙක්ලස් එකක් වගේ ඇඳගෙන යන්න පුළුවන්. ඔබට දවස පුරා මෙසේජස් එවලා ඔබ සමග කතා කරනවා. ඔබට මෝටිවේෂන් එකක් දෙන්න, මතක් කිරීම කරන්නත් AI එකට පුළුවන්. AI ෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේ ක්‍රියා කිරීම තමයි මේ ඩිවයිස් එකේ අරමුණ. BAI BAI කියන්නේ ස්මාර්ට් වොච් එකකට සමාන wearable device එකක්. මේක ඔබේ සංවාද තේරුම්ගෙන නෝට් සකස් කරනවා. එසේම ටාස්ක්ස් සහ රිමයින්ඩර්ස් ස්වයංක්‍රීයව හඳුනා ගන්නත් උත්සාහ කරනවා. කාර්ය බහුල පුද්ගලයන්ට මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. 6. Humane AI Pin Humane AI Pin ගැන ඔබ අහලා ඇති. මෙය ෂර්ට් එකට සවි කරන AI ගැජට් එකක්. ස්ක්‍රීන් එකක් නැහැ. ඒ වෙනුවට වොයිස් කමාන්ඩ් සහ ප්‍රොජෙක්ටර් ඩිස්ප්ලේ එකක් භාවිතා කරනවා. ෆෝන් එකක් නැතුව AI ඇසිස්ටන්ට් එකක් භාවිතා කරන්න පුළුවන්ද කියන අදහස මත මේක නිර්මාණය වුණා. වෙළඳ පොලේ සාර්ථකත්වය අඩු වුණත් AI ගැජට්ස් ඉතිහාසයේ අමුතුම ඩිවයිස් එකක් ලෙස සැලකෙනවා. 7. Moody's Earbuds මේ earbuds වල අරමුණ ඔබේ හැඟීම් හඳුනා ගැනීමයි. AI එක ඔබේ හඬේ ස්වරය විශ්ලේෂණය කර මූඩ් එක තේරුම් ගැනීමට උත්සාහ කරනවා. ඔබ සතුටින්ද, ආතතියෙන්ද, කෝපයෙන්ද කියලා එස්ටිමේට් කරනවා. මෙවැනි තාක්ෂණය මෙන්ටල් වෙල්නස් ටූල් සඳහා පරීක්ෂා කරමින් පවතිනවා. 8. Louie Robot Louie කියන්නේ ඩෙස්ක් එක මත ධාවනය වන කුඩා AI රෝබෝට් එකක්. මේ රෝබෝට් එක ස්මාර්ට්ෆෝන් එකක් බ්‍රේන් එක විදියට භාවිතා කරනවා. ඔබව ෆොලෝ කරන්නත්, ඔබ සමග කතා කරන්නත්, ෆේෂල් රෙකග්නිෂන් භාවිතා කරන්නත් පුළුවන්. චිත්‍රපටයක රෝබෝට් සයිඩ්කික් කෙනෙක් වගේම පේන ගැජට් එකක්. එනබොට් EBO X EBO X කියන්නේ නිවස තුළ ගමන් කරන AI රෝබෝට් එකක්. මෙය සිකියුරිටි කැමරා එකක්, ස්මාර්ට් ඇසිස්ටන්ට් එකක් සහ පෙට් මොනිටර් එකක් ලෙස ක්‍රියා කරනවා. නිවසේ සතුන් හෝ වයෝවෘද්ධ අය නිරීක්ෂණය කිරීමට භාවිතා කරන අවස්ථා තිබෙනවා. එය නිවස තුළ ස්වයංක්‍රීයව ගමන් කරන්නත් පුළුවන්. 10. Omi Omi කියන්නේ කුඩා AI wearable device එකක්. මෙය වොයිස් ඇසිස්ටන්ට් එකක් ලෙස වැඩ කරන අතර ඕපන් සෝස් වීම නිසා ඩිවලපර්ස්ලාට කස්ටමයිස් කරන්න පුළුවන්. AI ඇසිස්ටන්ට් එකක් තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරගන්න කැමති අයට මේක විශේෂයි. මීට වසර කිහිපයකට පෙර AI කියන්නේ සොෆ්ට්වෙයාර් එකක් පමණක් වුණා. නමුත් අද AI ඔබේ කනේ ඉයර්බඩ්ස් වල, ඔබේ ඇඟේ පෙන්ඩන්ට් එකක, ඔබේ මීසය මත රෝබොට් එකක හෝ ඔබේ ගෙදර ඇවිදින මෂීන් එකක පවා තිබෙනවා. ඉදිරියේදී ස්මාර්ට්ෆෝන් එක වගේම AI ගැජට්ස් අපගේ දෛනික ජීවිතයේ සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන්. ඔබ මේ ගැජට්ස් 10න් වැඩිපුරම කැමති වුණේ මොකක්ද? Rabbit R1ද, Moody's Earbudsද, නැත්නම් ගෙදර ඇවිදින AI රෝබොට් එකද? කමෙන්ට් එකකින් කියන්න. තවත් අමුතු තාක්ෂණික වීඩියෝ බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Subscribe to my channel.